ඉතිහාසයේ අඳුරතම මොහොතක බ්‍රිතාන්‍ය පමණක් නොව මුළු ලෝකයම ආඥාදායකත්වයේ ග්‍රහණයට හසු වී තිබියදී එක් මිනිසෙක් ඊට එරෙහිව නැගී සිටියේය. පරාජයේ පෙනිපෙනී යටත් වීම ප්‍රතික්ෂේප කළ ඔහු වචනවලින් යුද්ධයක් ජයග්‍රහණය කළේය. මේ 20 වන සියවසේ අසහාය රාජ්‍යතාන්ත්‍රිකයා සර් වින්ස්ටන් චර්චිල්ගේ සම්පූර්ණ කතාවයි. වින්ස්ටන් ලෙනාඩ් ස්පෙන්සර් චර්චිල් උපත ලබන්නේ 1874 නොවැම්බර් 30 වන දින එංගලන්තයේ ඕක්ස්ෆර්ඩ්ෂයර්හි සිවිටි සුඛෝභෝගී බ්ලෙන්හයිම් මාලිගයේදීය. ඔහු පැවතෙන්නේ එංගලන්තයේ කීර්තිමත් මාල්බරෝ ආදිපාද පෙළපතෙනි. ඔහුගේ පියා ලෝඩ් රැන්ඩොල්ෆ් චර්චිල් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දීප්තිමත් නමුත් අස්ථාවර දේශපාලඥයෙකි. මව ජෙනී ජෙරෝම් ඉතා රූමත් ඇමරිකානු කෝටිපති පවුලක කාන්තාවකි. චර්චිල්ගේ ළමා කාලය තරම් සුන්දර නොවිය. දෙමාපියන් නිතරම කාර්යබහුල වූ නිසා ඔහු හැදී වැඩුණේ එලිසබෙත් එවරස් නම් වූ ආදරණීය සාත්තු සේවිකාවගේ රැකවරණය යටතේය. චර්චිල් ඇයට කෙතරම් ආදරය කළාදයත් ඔහු ඇය වෑමතුවේ වූම් යනුවෙනි. පාසල් අධ්‍යාපනය සඳහා ඔහු යොමු කළේ ප්‍රසිද්ධ හැරෝ පාසලටයි. නමුත් ඔහු සාම්ප්‍රදායිකව අධ්‍යාපනයේ දැඩි අකමැත්තක් දැක්වීය. ඔහු ලතින් සහ ගණිතය වැනි විෂයන්ට අසමත් වූ නමුත් ඉංග්‍රීසි භාෂාවට කවි ලිවීමට සහ ඉතිහාසයට පුදුමාකාර දක්ෂතාවයක් පෙන්눔 කළේය. ඔහුගේ පියා සිතුවේ වින්ස්ටන් අසාර්ථක දරුවෙකු බවයි. පියාගේ මෙම ප්‍රතික්ෂේප කිරීම වලින් චර්චිල්ගේ සිතට දැඩිව බලපෑ අතර පියාට තමා දක්ෂයෙකු බව ඔප්පු කිරීමට ඔහු මුළු ජීවිත කාලයම උත්සාහ කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලැබූ නිසා චර්චිල් හමුදා සේවයට එක්වීමට තීරණය කළේය. තුන්වන උත්සාහයෙන් පසු ඔහු සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු අශ්වාරෝහක හමුදා නිලධාරියෙකු ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වීය. 1896 දී ඔහු ඉන්දියාවේ බැංගලෝරයට අනියුක්ත කරනු ලැබීය. ඉන්දියාවේ ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ බුද්ධිමය පිබිදීමක් ඇති කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයන් නොලැබූ අඩුව පිරවීම සඳහා ඔහු ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඩාවින්චි සහ මැකෝලි වැනි විද්වතුන්ගේ පොත් කියවමින් ස්වයං අධ්‍යාපනයක් ලැබීය. ඉන්පසු ඔහු කියුබාවට සහ සුඩානයට ගොස් සටන් පෙරමුණේ අත්දැකීම් ලබා ගත්තේය. සුඩානයේ ඔම්ඩර්මාන් සටනේදී බ්‍රිතාන්‍ය හමුදාව කළ අවසන් අශ්වාරෝහක ප්‍රහාරයට චර්චිල් සහභාගී විය. ඔහු එක් අතකින් පිස්තෝලයක් දරමින් සතුරන් මැදින් ගමන් කළ ආකාරය පසුව ඔහු විස්තර කර ඇත. චර්චිල්ගේ නම ලෝක ප්‍රසිද්ධ වුණේ දකුණු අප්‍රිකාවේ පැවති බෝවර් යුද්ධය නිසාය. ඔහු එහි ගියේ මෝර්නින් පෝස්ට් පුවත්පතේ යුද්ධ වාර්තාකරුවෙකු ලෙසය. එහිදී ඔහු ගමන්ගත් දුම්රිය බෝවර් ගරිල්ලන්ගේ සැඟවුණු ප්‍රහාරයට ලක්විය. එහිදී අන් අයව බේරා ගැනීමට චර්චිල් දැක්වූ නිර්භීතකම නිසා ඔහු සතුරන්ගේ අත්අඩංගුවට පත්විය. ඔහුව පිටෝරියාහි සිර කඳවුරක රඳවා තැබිණි. නමුත් චර්චිල් යනු සිරවී සිටීමට කැමති අයෙක් නොවේ. රැකවලුන්ගේ අවධානය වෙනතක තිබූ මොහොතක ඔහු තාප්පයකින් පැන ගල් අඟුරු ප්‍රවාහනය කරන දුම්රියක සැඟවී සැතපුම් 300ක් දුර ගෙවා පෘතුගීසි පාලනය යටතේ තිබූ ප්‍රදේශයකට පලා ගියේය. ඔහුගේ හිසට තෑගි මුදලක්ද ප්‍රකාශයට පත් කර තිබිණි. මෙම වීරක්‍රියාවත් සමග ඔහු බ්‍රිතාන්‍යයට පැමිණි ජාතික වීරයෙකු ලෙසයි. වසර 26 දී ඔහු පාර්ලිමේන්තුවට තේරීපත් විය. මුලදී කොන්සර්වේටිව් පක්ෂයේ සිටි ඔහු පසුව මතවාදී ගැටලු නිසා ලිබරල් පක්ෂයට මාරු විය. මේ එකල විශාල ආන්දෝලනයක් ඇති කළේය. ඔහු වෙළඳ අමාත්‍යවරයා ලෙසත් ස්වදේශ කටයුතු භාර ලේකම් ලෙසත් සේවක අයිතිවාසිකම් සහ විශ්‍රාම වැටුප්ක්‍රම හඳුන්වා දීමට පුරෝගාමී විය. 1911 දී ඔහු නාවික හමුදා ප්‍රධානී ලෙස පත්විය. පළමු ලෝක යුද්ධ ආරම්භ වූ විට චර්චිල් නාවික හමුදාව නවීකරණය කළේය. නමුත් ඔහුගේ සැලැස්මක් වූ ගලිපෝලි ආක්‍රමණය මහා විනාශයකින් කෙළවර විය. මිත්‍ර හමුදා සෙබළුන් දසදහස් ගණන් මිය ගිය අතර සම්පූර්ණ වගකීම චර්චිල් බාරගත්තේය. ඔහුට තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන්පසු ඔහු කෙටි කාලයකට දේශපාලනයෙන් ඉවත් ප්‍රංශීය යුද්ධ පෙරමුණේ සාමාන්‍ය බලයන්හි නනදන නිලධාරියෙකු ලෙස සේවය කළේය.
1929 සිට 1939 දක්වා කාලය චර්චිල්ගේ ජීවිතයේ කාන්තාර සමය ලෙස හැඳින්වේ. ඔහු දේශපාලනිකව කොන් වී සිටියේය. බොහෝ දෙනා සිතුව ඔහුගේ කාලය අවසන් බවයි. නමුත් මෙම කාලයේදී ඔහු නිහඬව සිටියේ නැත. ඔහු චාට්වෙල්හි පිහිටි තම නිවසේ සිට පොත් ලිවීමටත් ගඩොල් බැඳීම වැනි විනෝදාංශවලටත් විශේෂයෙන්ම චිත්‍ර ඇඳීමටත් යොමු විය. චිත්‍ර ඇඳීම ඔහුගේ කළුබල්ලා ලෙස හැඳින්වූ විෂාදය පාලනය කිරීමට ඔහුට උදව් විය. මේ අතරතුර ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීම ගැන ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දිගින් දිගටම අනුතුරු ඇඟවීය. එකල බ්‍රිතාන්‍ය නායකයන් යුද්ධයක් වැළැක්වීම සඳහා හිට්ලර්ව සතුටු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර චර්චිල්ව හඳුන්වනු ලැබී යුද්ධයට කැමති පිස්සෙකු ලෙසයි. නමුත් 1939 දී හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළ විට චර්චිල් පැවසූ සියල්ල සත්‍ය බව ලෝකයාට පසක් විය. 1940 මැයි මාස 10 වන දින ජර්මනිය බටහිර යුරෝපය ආක්‍රමණය කරන විට බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් බැම්බලන් ඉල්ලා අස්විය. වයස අවුරුදු 65 දී චර්චිල් අගමැති බවට පත්විය. ඔහු පත් වූ විගස බ්‍රිතාන්‍යයට මුහුණ දීමට සිදු වූයේ ඩංකර් ව්‍යසනයටයි. බ්‍රිතාන්‍ය හමුදා ලක්ෂ 3ක් ප්‍රංශ වෙරළේ කොටු වී සිටියහ. බොහෝ කැබිනට් මණ්ඩල සමාජිකයන් යෝජනා කළේ හිට්ලර් සමග සාමසාකච්ඡා කළ යුතු බවයි. නමුත් චර්චිල් මේසයට අතිංගසා කියා සිටියේ අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කියාය. ඔහු පාර්ලිමේන්තුවේදී කළ ඓතිහාසික කතාව. අපි වෙරළ තීරයන්හි සටන් කරන්නෙමු. ගොඩබිම්වල සටන් කරන්නෙමු. අපි කඳුකරේ සහ වීදිවල සටන් කරන්නෙමු. අපි කිසිදා යටත් නොවන්නෙමු. ඔහුගේ වචන බ්‍රිතාන්‍ය ජනතාවට විදුලියක් මෙන් කාවැදිනි. එංගලන්තයට බෝම්බ වැටෙන විට ඔහු ආරක්ෂිත බංකර්වල නොසිට වීදිවල ඇවිදිමින් ජනතාව දිරිමත් කළේය. ඔහුගේ සුරුට්ටුව සහ වී සලකුණු සහිත ජයග්‍රහණයේ සංකේතය බවට පත්විය. තනිව සටන් කළ බ්‍රිතාන්‍යයට 1941 දී මිතුරන් දෙදෙනෙකු එකතු විය. ඒ සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයයි. චර්චිල් ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් සහ රුසියානු නායක ස්ටාලින් සමග එක්ව මහා සන්ධානය පිහිටුවා ගත්තේය. චර්චිල් බොහෝ විට අනතුරුදායක ගුවන් ගමන්වල යෙදමින් ලෝකය පුරා ගොස් මෙම නායකයන් හමු විය. 1944 දී ඩී-ඩේ මෙහෙයුම හරහා මිත්‍ර හමුදාව ප්‍රංශයට ගොඩබඩ අතර 1945 මැයි මාසයේදී ජර්මනිය පරාජය විය. පුදුමයට කරුණක් නම් යුද්ධය ජයග්‍රහණය කළ වහාම පැවති මැතිවරණයෙන් චර්චිල් පරාජය වීමයි. බ්‍රිතාන්‍ය ජනතාව සාමකාමී කාලයකට නව නායකත්වයක් බලාපොරොත්තු විය. නමුත් චර්චිල් එයින් අතර වූයේ නැත. ඔහු රුසියාවේ ව්‍යාප්තවාදය ගැන අනුතුරු අඟවමින් ඇමරිකාවේදී කළ කතාවකදී යකඩ තිර යන වචනය හඳුන්වා දුන්නේය. ඒ සීතල යුද්ධයේ ආරම්භයක් ලෙස සැලකේ. 1951 දී වයස අවුරුදු 77 දී ඔහු නැවතත් අකමැති ලෙස පත්විය. 1953 දී ඔහුට නයිට් පදවිය සහ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි විය. 1955 දී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය. 1965 ජනවාරි 24 වන දින වසර 90ක් වායු වළඳා සර් වින්ස්ටන් චර්චිල් මෙලොවින් සමුගත්තේය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රජ කෙනෙකුට හැර සාමාන්‍ය වැසියෙකුට ලබා දුන් විශාලම රාජ්‍ය ගෞරව සහිත මංගල්‍ය ඔහුට හිමි විය. වින්ස්ටන් චර්චිල් යනු දෝෂ රහිත මිනිසෙකු නොවේ. ඔහු අතිශය මුරණ්ඩු සමහර විට වැරදි තීරණගත් පුද්ගලයෙකි. නමුත් ලෝකයට ඔහු අත්‍යවශ්‍ය මොහොතේදී නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට තිබූ ධෛර්යය වෙනත් කිසිවෙකුට තිබුණේ නැත. ඔහු එක්තරා අවස්ථාවක පැවසූ පරිදි ඉතිහාසය මට කාරුණික වනු ඇත. මන්ද එය ලිවීමට අදහස් කරන්නේ මා බැවිනි.